皆さんおはようございます。おはようございます、先生。おはようございます、先おはよ生。うございます、おはようご先生。ざいます。おはようございます、先生。おはようございます、先生。අද අපි පළවෙනි පාඩමේ ඉඳන් ලියාගෙන යමු. මම සාමාන්‍යයෙන් කිව්ව පළවෙනි පාඩම ගත්තාම ප්‍රශ්න 10ක් එක්සෑම් එකට එනවා. පළවෙනි පාඩමෙන් ප්‍රශ්න 10ක් එනවා. ලියා ගන්න පළවෙනි මාතෘකාව. ඕගොල්ලන්ට ඊයේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන විදිහට තමයි නෝට් එක හදාගන්න ඕනේ. අපි CR පොතක තමයි ලියාගෙන යන්නේ. හේතුව එකක් මෙහිම ලියද්දි 125ක් 30ක් ඔලුවට යනවා. ඊට පස්සේ ආයෙ රෙකෝඩින් එක දෙතුන් පාර අහහා පාඩම් කරනකොට මතකෙ හිටිනවා වැඩි. ඒකයි පොතක ලියාගෙන කරන්න කියන්නේ. නැත්තම් මටත් ලේසි print out කරගන්න කියන්නේ. අර පොතක ලියාගෙනම අපි මේ විදිහට කරගෙන යමු. ඔයාලට ඕන කරන රූප සටහන් ටික දීලා තියෙනවා. ඒ රූප සටහන් ඒ පිළිවෙලට දීලා තියෙන්නේ. ඒව එවලෙවල ඒ තැන්වල කියවන ගමන් අලව ගන්න. මේ පැය දෙකේ ලියලා ඉවර කරගන්න. දැන් ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන කට්ටිය. ආයෙ ලියන්න තියාගන්න එපා. එතකොට අර අපරාධනේ කාලේ ලියාගන්න මාතෘකාව කයිගොනු කිහොන්. මම කටින් කඩ කඩා කියන්නේ. එතකොට තේරෙනවා ඔයාලට. කයිගොනු කිහොන්. කයිගොනු කිහොන්. මෙතන නෝ කියන්නේ නිපාතේ. කයිගෝ. කයිගෝ කියන්නේ සාත්තු සේවය කියන එකට. ඔයාලා දැන් ඔය දවස් දෙක තුනක් යනකොට කයිගෝ කියන නම හොඳට හුරු වෙනවා. කයිගෝ. කෙයාගිව. කයිගෝ කියන්නේ සාත්තු සේවය කියන එකට. කයිගොනු කිහොන්. සාත්තු සේවයේ කිහොන් කියන්නේ මූලික කරුණු. ඔයාලට මේ තාමත් මගේ කටහඬ ඇහෙන්නේ හිමීටද? ඔව් සෙන්සේ. හිමීට තමයි ඇහෙන්නේ. අර වැඩි එක. තෙම හැදිලා තිබිලා බෙහෙත් ගත්තා. ඒ බෙහෙතට කටහඬ ශබ්ද අඩුවෙන් ඇහෙන්නේ. මම දන්නේ මේ මම පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. කයිගොනු කිහොන්. මේ ගානට කතා කරොත් ඇහෙනවද? කෑ ගහන්නේ. ඇහෙනවා සෙන්සේ. ඇහෙනවනේ. හරි. සාත්තු සේවයේ මූලික කරුණු. එතකොට පළවෙනි පාඩම ගත්තාම අණු කොටස් තුනක් තියෙනවා ළමයි. පළවෙනි පාඩමේ කොටස් තුනක් තියෙනවා. ඒක chapter 1, chapter 2, chapter 3 කියලා බෙදා ගන්න පුළුවන්. නිකන් ලියා ගන්න. දැන් කයිගොනු කියන්නේ ඔයාලා ලියන්න ඕනේ මෙහෙම. ජපනීස් වචනේ තියෙනවා ඊට යටින් සිංහල වචනේ ලියා ගන්න ඕනේ. මේ විදිහට ලියාගත්තාම ලේසි. ඒක කොටස් තුනක් තියෙනවා කියලා නිකන් දාගන්න chapter 1, chapter 2, chapter 3 කියලා නිකන් දාගන්න. ආයේ මාතෘකාවක් නැහැ. chapter 1, chapter 2, chapter 3. ඔතන chapter 1 යටතේ අපිට ඉගෙන ගන්න තියෙන නිර්වචන 7ක් 8ක් විතර. ওই නිර්වචන 7 8 නිර්වචන 3ක් විතර එක්සෑම් එකට එනවා. මම එන තැන් ටික වෙනම කියනවා. ලියා ගන්න. ආපහු මාතෘකාවකට chapter 1. chapter 1 එක. chapter 1 එකේ මාතෘකාව ලියා ගන්න මෙන්න මේ විදිහට. කයිගොනි ඔකෙරු නින්ගෙන්නෝ සොන්ගෙන්තෝ ජිරිත්සු. කයිගොනි ඔකෙරු ඔයාලා වචන ඈඩ් කර කර ලියා ගන්න. මම මේ එකට වචන දීලා තියෙන්නේ ඔයාලට ලේසි වෙන්න. කවදා හරි කියවගෙන යනකොට ලේසි. කයිගොනි ඔකෙරු නින්ගෙන්නෝ සොන්ගෙන්තෝ ජිරිත්සු.
අයිගොනි ඔකේරු නින්ගෙන්නෝ සොන්ගෙන්තෝ ජිරිට්සු. ඒ එකක් යටින් සිංහල තේරුම ලියාගෙන යන්. කයිගොනි ඔකේරු. සාතු සේවා භූමිකාව තුල නින්ගෙන්නෝ සොන්ගෙන් කියන්නේ මානව ගරුත්වය කියන වචනේ. මානව ගරුත්වය. තෝ කියන්නේ සහ ජිරිට්සු කියන්නේ ස්වාධීනත්වය. ජිරිට්සු කියන්නේ ස්වාධීනත්වය. සාතු සේවා භූමිකාව තුළ මානව ගරුත්වය හා ස්වාධීනත්වය. පාත්‍රිකාවේ නම. ඊට පස්සේ අපිට මං කො නිර්වචන ටිකක් ඉගෙන ගන්න තියෙනවා කියලා. ඒකේ පළවෙනි නිර්වචනේ ලියා ගන්න. කයිගෝ ෂොකුවා. අංක 1 කයිගෝ ෂොකුවා. කයිගෝ ෂොකුවා. කයිගෝ ෂොකු. වාක්‍යයෙන් උතර නිපාතේ කයිගෝ ෂොකු කියන්නේ සාතු සේවකයා කියන එකට. ලියාගන්න සාතු සේවකයෙක් යනු. සාතු සේවකයෙක් යනු. සාතු සේවකයා. එතනින් විභාගයට අවිල්ලා තියෙනවා. සාතු සේවකයෙක් කියලා කියන්නේ වයසක කට්ටිය මොනවා හරි ආබාධ තියෙන කට්ටිය. ඒ දෙගොල්ලම බලාගන්න කෙනෙක් කියලා මතක තියාගන්න. ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන. දැන් ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ ටික කරගන්න සපෝට් එකක් දෙන කෙනෙක් තමයි එතකොට සාතු සේවකයෙක් කියන්නේ. මේ නිර්වචන ටික අපි නිකන් ලියාගෙන යන් හරියට පාඩමට එන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටසේ ඉඳන් ලියා ගන්න මෙතනින් තරුවක් දාලා ඒකේ තේරුම කෝරෙය්‍යා ෂෝගයිනි යොත්තේ කෝරෙය්‍යා ෂෝගයිනි යොත්තේ නිචිජෝ සෙයිකත්සුනි ශිෂෝගා නිචිජෝ සෙයිකත්සුනි ශිෂෝගා අරු හිතෝගා අරු හිතෝගා සෝනෝ හිතොරාෂී සෙයිකත්සු ඕ සෝනෝ හිතොරාෂී සෙයිකත්සු ඕ යටින් සිංහල ලියන්න ඉඳ තියාගන්න සෝනෝ හිතොරාෂී සෙයිකත්සු ඕ
その人らしい生活を継続できるように支援をする専門職です。継続できるように支援をする専門職です。දැන් ඒකේ සිංහල තේරුම ලියාගමු. කයිගොෂකුවා සාතු සේවකයෙක් යනු කෝරෙය්යා. යා කියන්නේ මෙතන නිපාතේ කෝරෙයි කියන වචනේ highlight කරගන්න. ෂෝගයි කියන වචනේ highlight කරගන්න. මම අර highlight කරන කියන වචන ඒ විදිහටම highlight කරගන්න. කෝරෙය්යා ෂෝගයිනි. කෝරෙයි කියන්නේ වයසට යාම. යා කියන්නේ සහ. ෂෝගයි ආබාධ. වයසට යාම හා ආබාධ නිසා නිචිජෝ සෙයිකට්සු එදිනෙදා ජීවිතයේ ශිෂෝ බාධාවන් අරුහිතෝගා තිබෙන පුද්ගලයන් සොනු හිතොරාශී සෙයිකට්සු ඔවුන්ගේම ජීවිතයක් කෙයිසොකු දෙකිරු යෝනි දිගටම පවත්වාගෙන යන්න සියෙන් නෝසුරු සෙන්මොන් ශොකු දෙස් සියෙන් නෝසුරු සහය දක්වන සෙන්මොන් ශොකු දෙස් වෘත්තිකයන් වේ. එතකොට කායික ශෝක කෙනෙක් කියන්නේ කෝරේ කට්ටිය වයසට යන කට්ටිය ශෝගයි තියෙන කට්ටිය බලා ගන්න කෙනෙක් කියන එක පාඩම් කරගන්න. ඒ වචන දෙකම තියෙන්න ඕනේ. කායික ශෝක කෙනෙක් කියන්නේ කවුද කියන විභාගයට ආවොත් ওই වචන දෙකත් එක්කම තියෙන්න ඕනේ. වයසක කට්ටිය බලා ගන්න අය විතරක් නෙමෙයි. ආබාධ තියෙන කට්ටිය බලා ගන්න අය විතරක් නෙමෙයි. ඒ දෙගොල්ලම බලා ගන්න ඒගොල්ලන්ට සපෝට් කරන කෙනෙක් තමයි කායික ශෝක කෙනෙක් කියලා පාඩම් කරගන්න. ඒක විභාගයට ඇවිල්ලා තියෙනවා. දෙවෙනි නිර්වචන ලියා ගන්න. නින්ගෙන්නෝ සොන්ගෙන් තොවා
නින්ගෙන් නො සොන්ගෙන් තොවා. නින්ගෙන් නො සොන්ගෙන් කියලා අපි ඉස්සෙල්ලත් ඉගෙන ගත්ත මානව ගරුත්වය. මානව ගරුත්වය යනු මානව ගරුත්වය යනු. ලියාගන්න ඒකේ තේරුම තරුවක් දාලා හිතොරි හිතොරිගා කොජින් තොස්තේ සොන්චෝ සරේරු කොතෝ දෙස්. හිතොරි හිතොරිගා කොජින් තොස්තේ සොන්චෝ සරේරු කොතෝ දෙස්. ඒකේ තේරුම ලියාගන්න. හිතොරි හිතොරි එක් පුද්ගලයෙකු එක් පුද්ගලයෙකු කොජින් තොස්තේ තනි පුද්ගලයෙකු ලෙස තනි පුද්ගලයෙකු ලෙස සොන්චෝ සරේරු කොතෝ දෙස්. ගෞරවයට ලක් කිරීමයි. එක පුද්ගලයන්ට තනි පුද්ගලයෙකු විදියට අරගෙන එයාට ගෞරවයට ලක් කරන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් ජපානයේ මේ සාතු සේවාව කියන එක ගත්තාම 2000 අවුරුද්දෙන් පස්සේ වගේ තමයි ওই මේ සිස්ටම් එක හැදුනේ. කෙයා හෝම් කියන එක. ගොඩක් කට්ටිය බිසී වෙනවා. එයාලගේ අම්මා තාත්තා දාලා යන්න කෙනෙක් නැහැ. ඒවයිත් එක්ක තමයි කාලේ ගිහිල්ලා 2000න් පස්සේ වගේ ওই කෙයා හෝම් කියන සිස්ටම් එක ආවේ. කෙයා එතකොට ඒකෙන් තමයි ගොඩක් ජොබ් එන්නේ. ඔය කියාගිව කියන ජොබ් නැති වෙන ජොබ් නෙමෙයි. එන්න මේ කයිකෝ වේකන්සි වැඩි වෙනවා නිසා අඩු වෙන්නේ අර වේකන්සි අඩු වෙන්නේ අර මම ඊයේ කිව්ව කාරණාත් එක්ක ළමයි හිට ගිහිල්ලා විකාර කරොත් විතරයි. තුන්වෙනි නිර්වචන ලියා ගන්න. කයිගොන කිහොන්. කයිගොන කිහොන්නෝ. කයිගොන කිහොන්නෝ. කයිගොන කිහොන්නෝ. ඒකේ තේරුම ලියා ගන්න. සාත්තු සේවාවේ මූලික කරුණ. ඒ නිර්වචනේ ලියා ගමු. Koreishaga jibunno seikatsu. Koreishaga jibunno seikatsu ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක ගෲප් එකට දාලා තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති ඒක තනිකර කන්ජියෙන් තියෙන්නේ. කන්ජියෙන් එක්සෑම් එකට එන්නේ කන්ජි උඩි යොමි කතා ටික එනවා. ඒකයි මම වෙනම හිරගණන් නෝට් එකක් මම හදාගෙන ඒ නෝට් එක ඔයාලට කියලා දෙන්නේ. ඒ නෝට් එක ඒ විදිහට ඔයාලට ලියා ගන්න කියන්නේ. Koreishaga jibunno seikatsu
送るの助けることです。送るの助けることです。තියාගන්න සිංහල තේරුම කෝරේෂා. ඉස්සෙල්ලා කෝරේ කියලා කියපු අපි වයසට යාම කියන එක. එතකොට මෙතන කෝරේෂා කියලා කියන්නේ එතකොට වැඩි හිටියා කියන එකට. වැඩි හිටියා. ජිබුන්නෝ සෙයිකත්සු. තමාගේම ජීවිතය තමාගේම ජීවිතය ඔකුරුනෝ ලබා දෙන්න ඔකුරුනෝ ලබා දෙන්න තසුකෙරු කොතෝ දෙස් උදව් කරන එක. උදව් කරන එක. වැඩිහිටියාට යාගේම ජීවිතය ලබා දෙන්න උදව් කරන එකලු සාතු සේවාවේ මූලික කරුණ. ඕක නිකන් කියවලා තියාගන්න. පළවෙනි නිර්වචනය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. දෙවෙනි නිර්වචනය නිකන් කියවලා තියාගන්න. තුන්වෙනි එක නිකන් කියවලා තියාගන්න. දන්නේ නැති වචන පාඩම් කරගෙන. ආපහු අපට හතරවෙනි නිර්වචනය තමයි එක්සෑම් එකට එන්නේ. අංක 4 දාගන්න නිර්වචනේ QOL. මේ ඉංග්‍රීසි වලින්ම ඒක දාගන්න. ඒ QOL කියලාම තමයි පේපර් එකට එන්නේ. QOL වරහන් ඇතුලේ quality of life. quality of life. ජපනීස් වලින් ලියාගන්න ඒකටම සෙයිකත්සු no shitsu. සෙයිකත්සු no shitsu. මෙතන මාක් කරලා තියාගන්න. ඔතන එක්සෑම් එකට එනවා. ඒක හොයාගන්න පුළුවන් වචන දෙකක් තියෙන එකක් මම දැන් කියලා දෙන්නම් මේක ලිව්වට පස්සේ. ලියාගන්න සෙන්සේට පොඩ්ඩක් ආයෙත් කියන්න පුළුවන්ද? QOL QOL quality of life සෙයිකත්සු no shitsu. quality of life සෙයිකත්සු no shitsu. ඒකේ සිංහල තේරුම ජීවිතයේ ගුණාත්මක භාවය. ජීවිතයේ ගුණාත්මක භාවය. ආයෙ ලියාගන්න චූටි තරුවක් දාලා QOL වා කියලා. ඒ නිර්වචන දෙකක් තියෙනවා. QOL වා. කියලා දාලා මේක ලියාගන්න. ජින්සෙයි no shitsuya ජින්සෙයි no shitsuya ජින්සෙයි no shitsuya seimei no shitsu to
セイメイの質とも言われています。も言われています。人生の質や生命の質とも言われています。ඒක සිංහල තේරුම දාගන්න. ජීන්සේන ශිත්සු කියන වචනේ highlight කරගන්න. ජීවිතයේ ගුණාත්මකභාවය සහ ජීවිතයේ ගුණාත්මකභාවය සහ ජීවිතයේ ගුණාත්මකභාවය සහ සෙයිමේනු ශිත්සු ජීවන තත්ත්වය සෙයිමේනු ශිත්සු ජීවන තත්ත්වය තෝමෝ ඉවරෙත ඉමස් ලෙස හැඳින්වේ. සෙයිමේනු ශිත්සු කියන වචනේ ජින්සේනු ශිත්සු කියන වචනේ දෙක highlight කරගන්න. එක්සෑම් එකට අහනවා කෙලින්ම QOL එකක් කියන්නේ මොකක්ද කියලා. එහෙමම අහන්නේ. හැම වෙලේම එක්සෑම් එකට නිවැරදි පිළිතුර තමයි තෝරන්න ඉන්නේ. ඒතර QOL එකේ නිවැරදි පිළිතුර තෝරන්න කියලා එනකොට ඔය highlight කරපු වචන දෙකෙන් අල්ලගන්න පුළුවන් උත්තරේ. ඔය වචන දෙකත් එක්ක තමයි QOL එක හඳුන්වලා දීලා තියෙන්නේ. ආයතන නිර්වචනයක් තියෙනවා QOL එකට. ඒකත් ලියාගමු. QOL වා QOL වා ලියාගන්න එක ජින්සේයිනි තයිසුරු. ජින්සේයිනි තයිසුරු ජින්සේයිනි තයිසුරු highlight කර කර ලියා ගන්න. මේ ඉරි යටින් ඉරි ගහලා තියෙන වචන ඔයගොල්ලෝ අනිවාර්යෙන් highlight කරගන්න. මන්සකු කන්‍යා මන්සකු කන්‍යා කෝෆුකුකන් ඉකිගයි නදෝ ඉකිගයි නදෝ සේෂින්නෝ යුතකසාකෝ ෆුකුමෙතා 生活の考え方です。
සිංහල තේරුම ලියාගමු. QOL වා ජින්සෙයිනි තයිසුරු තමාගේ ජීවිතය පිළිබඳව මන්සකුකන් කෙනෙක් තෘප්තිමත් බව. මන්සකුකන් කෙනෙක් තෘප්තිමත් බව. යා කියන්නේ සහ කෝෆුකුගන් කියන්නේ සතුට. කෝෆුකුගන් කියන්නේ සතුට. ඉකිගයි නදෝ ජීවිතේ අරමුණ වගේ ඉකිගයි නදෝ ජීවිතේ අරමුණ වගේ සෙයිසින්නු යුතකසා මානසික පෝසත්කම සුමිමසෙන් සෙන්සේ ආයෙමත් එක කියනවද? ඔයාට මුලින් ඉඳන් දෝනේ. නෑ සෙන්සේ ජින්සෙයිනි මේ අර ජීවිතයේ අරමුණ වගේ මානසික යුතකසා කියන්නේ පෝසත්කම මානසික පෝසත්කම. සෙයිසින්නු යුතකසා මානසික පෝසත්කම. හරි කුකුමෙතා කියන්නේ කටට ඇතුළත්. කුකුමෙතා කියන්නේ ඇතුළත්. කුකුමෙතා කියන්නේ ඇතුළත්. සෙයිකත්සුනෝ කංගය කතා දෙස් ජීවිතයක් ගැන අදහස් කිරීමයි. ජීවිතයක් ගැන අදහස් කිරීමයි. ජීවිතයක් ගැන අදහස් කිරීමයි. දර QOL එකේ අර දෙවෙනි නිර්වචනයට වඩා ගොඩක් පළවෙනි නිර්වචනේ පාඩම් කරගන්න එතනින් ගොඩක් එක්සෑම් එකට එනවා. දෙවෙනි නිර්වචනේ ගත්තොත් ඔයාලා දන්නේ නැති වචන දෙක තුනයිනේ තියෙන්නේ මන්සකුකන්, කෝෆුකුකන්, ඉකිගයි වගේ දේවල්නේ. මන්සකුකන් කියන්නේ තෘප්තිමත් බව, කෝෆුකුකන් කියන්නේ සතුට. ඒ වචන දෙක පාඩම් කරගන්න. එතකොට මේ වාක්‍ය කියවගෙන යනකොට යම් අදහසක් ඔළුවට එනවා නම් මේ QOL එක කියන්නේ මේක කියලා ඒ ඇති. ඔයාලට කියන්නේ කොහොමත් පළවෙනි පාඩම ඉවර වෙලා අපි දැන් ප්‍රශ්න කරනවානේ. ඒ කරලා තුන්වෙනි පාඩම කරද්දි තමයි හරි ට්‍රැක් එකට වැටෙන්නේ. පාඩම් කරන විදිය අහුවෙන්නේ. ප්‍රශ්න කරද්දිනේ තව තව විදිය අහුවෙන්නේ. ඒක හන්ද බය වෙන්න එපා. එදා එදා ටික පාඩම් කරගන්නවා කියලා හිතාගෙන කරගන්න. එතකොට අංක 4 නිර්වචන ලිව්වා. පස්වෙනි නිර්වචන ලියාගමු. මොකද්ද මේ කතගනා වචනේ කවුරු හරි කියවන්න බලන්න. ඕගොල්ලන්ට වචන අමතකයිනේ අකුරු. කතගනා normalization, නෝමරයිසේෂන් ලියාගන්න. නෝමරයිසේෂන් සාමාන්‍යකරණය. නෝමරයිසේෂන් සාමාන්‍යකරණය.
ඒකේ නිර්වචනයේ තියෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ආබාධ තියෙන කට්ටිය ඉන්නවා, ආබාධ නැති කට්ටිය ඉන්නවා. ඒතර ආබාධ තියෙන කට්ටියට එක විදිහකට සලකලා ආබාධ නැති කට්ටියකට තව විදිහකට සලකන්න එපාලු. එයාලට එකම විදිහට සාමාන්‍ය විදිහට සලකන්න කියලා තමයි කියන්නේ. ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතයක් හරියට ගිවාගෙන යන විදිහට සලකන්නලු. ඒකලු නෝමරයිසේෂන් කියලා කියන්නේ. ලියාගන්න. නෝමරයිසේෂන් වා 障害がある人もノーマライゼーションは障害がある人もとままたがね、障害がない人と障害がある人も障害がない人と同じように、同じように、同じように、偏見の受けす、偏見の受けす、偏見の受けす、偏見の受けす。人選が守られ、人権が守られ、普通に生活できるという考え方です。普通に生活できるという考え方です。මෙතන තෝ යූ කියනකොට මෙතන අර එන්න ඕනේ මේ යූ අකුර. ඌ කියන්නේ තෝ යූ කංගයි කතා දෙස්. සිංහල තේරුම ලියාගමු.障害が අරු හිතෝමු. ආබාධ තියෙන පුද්ගලයනුත්障害が ない人と ආබාධ නැති පුද්ගලයනුත් උනජි යෝනි එක සමානව උනජි යෝනි එක සමානව එක සමානව හෙන්කෙන්න උකෙසු අගතිකාමී නොවි අගතිකාමී නොවි ජින්කෙන්ග මමොරාරි ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමි ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමි
ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින්. පුත්සූනි සාමාන්‍ය. පුත්සූනි සාමාන්‍ය. සෙයිකත්සු ජීවිතයක්. දෙකිරු තෝයු පංගයි කතා දෙස් පවත්වාගෙන යාම අදහස් කිරීමයි. අනිත් නිර්වචනය අංක 6 දාගන්න. ජිරිත්සුෝ ෂියෙන්සුරු. ජිරිත්සුෝ ෂියෙන්සුරු. ජිරිත්සුෝ ෂියෙන්සුරු. ජිරිත්සුෝ ෂියෙන්සුරු. ස්වාධීනත්වයට සහාය වීම. ජිරිත්සුෝ ෂියෙන්සුරු. ස්වාධීනත්වයට සහාය වීම. ඒ කියන්නේ බලන්නකො මේ රූපකටහනේ. දැන් ස්වාධීනත්වයට සහාය වෙනවා කියන්නේ දැන් මෙතන ඉන්න ආච්චි කෙනෙක් කියලා හිතන්න. රියෝෂා. මේ රියෝෂා හොඳට මල් වවලා ඇවිදලා කරලා ඉඳපු කෙනෙක් වෙන්නේ නැති ඉස්සර. හැබැයි දැන් මෙයා රෝද පුටුවට සීමා වෙලා ඇවිද ගන්න බෑ. හැබැයි එයා ආස දේවල් කරන්න අපි උදව් කරන්න ඕනේ. එයාගේ දේවල් වලට අපි සපෝට් කරන්න ඕනේ. ඒක තමයි මේ ජිරිත්සුෝ ෂියෙන්සුරු ස්වාධීනත්වයට සහාය වෙනවා කියලා කියන්නේ. මේ ඉඳපු සීයා හොඳට මැච් බල්ලා හරි මොනවා හරි කරපු කෙනෙක්. හැබැයි මෙයා ඇඳට සීමා වෙලා. එහෙමයි කියලා එයාගේ ඒ අවශ්‍යතා අපි පැහැර හරින්නේ. එයා ආස දේවල් කරන්න දීලා, එයාට මොනවද දෙයක් තෝරගන්න දීලා, එයාට මේක තීරණය කරගන්න දීලා, එයාගේ ජීවිතේ එයා විදිහට ගෙවාගෙන යන්න සපෝට් කරනවා. ඒක තමයි ඔය ජිරිත්සුෝ ෂියෙන්සුරු කියලා කියන්නේ. ලියා ගන්න. ලියාගන්නේ නිර්වචන තේරුම ප්‍රියෝෂ ජිෂින්ගා දොනයෝනි ප්‍රියෝෂ ජිෂින්ගා දොනයෝනි සෙයිකට්සු සිතයිකා සෙයිකට්සු සිතයිකා සෙයිකට්සු සිතයිකා සෙන්තකුෂි සෙන්තකුෂි ජිබුන්දෙ කෙත්තේ ජිබුන්දෙ කෙත්තේ ශිතේ ඔයාලා එක වාක්‍යයක් විදිහට ලියාගෙන යන්න ඡේදයක් විදිහට ජිබුන්දෙ කෙත්තේ ශිතේ
ජිබුන් දෙ කෙත්තේ සිතේ ජිබුන් රාශි සෙයිකට්සු ඕ ඔකුරු කොතෝ ශියෙන් සුරු කොතෝ දෙස්. හරිද? ලියාගෙන යමු. ප්‍රියෝෂා කියන්නේ වැඩිහිටියා. ජිෂින්ගා දොනෝයෝනි සෙයිකට්සු සිතායිගා. තමන් මොන විදිහටද ජීවත් වෙන්නේ? වැඩිහිටියා තමන් මොන විදිහටද ජීවත් වෙන්නේ? වැඩිහිටියා තමන් මොන විදිහටද ජීවත් වෙන්නේ? සෙන්තකුෂි තෝරගන්නේ. සෙන්තකුෂි තෝරගන්නේ. ජිබුන්දෙ කෙත්තේ සිටේ ස්වයං තීරණ ගන්න එක. ජිබුන්දෙ කෙත්තේ සිටේ ස්වයං තීරණ ගන්න එක. ජිබුන්දෙ කෙත්තේ සිටේ ස්වයං තීරණ ගන්න එක. ජිබුන් රශී සෙයිකට්සු ඔවුන්ගේම ජීවිතයක්. රශී සෙයිකට්සු ඔවුන්ගේම ජීවිතයක්. ඔකුරු කොතෝ ලබා දෙන්න. ශියෙන් සුරු කොතෝ දෙස් සහාය වීමයි. ඔවුන්ගේම ජීවිතය ලබා දෙන්න සහාය වීමයි. ලියාගන්න වරහන් ඇතුළේ මෙන්න මේ ටික. ඉදෝ තමාවක් චකුගයේ චකුගයේ හිතෝනෝ යූසුරු නෝරියොකු. 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 ලියාගන්න එක සිංහල තියෙනවා. ඉදෝ කියන්නේ ගමන් කිරීම. චකුගය ඇඳුම් මාරු කිරීම.
හිතොන යූසුරු නෝරියකු පුද්ගල හැකියාවන් සඳහා සහාය වීම. සුමිනසෙන් සෙන්ස සිංහල තේරුම ආය පාරක් කියන්න පුළුවන්ද? හිදෝ ගමන් කිරීම, චකුගය ඇඳුම් මාරු කිරීම, හිතොන යූසුරු නෝරියකු පුද්ගල හැකියාවන් සඳහා සහාය වීම. අරිගතෝ සෙන්ස. එතකොට ඕක තමයි ඒ කියන්නේ මොකද? ඔයාලට තේරෙන විදිහට කිව්වොත් එයාටම තෝරගන්න දීලා එයාටම තීරණය කරගන්න දීලා එයා විදිහට ජීවිතේ ගෙවාගෙන යන සපෝට් කරන එක තමයි මේ ගිරිට් සෝෂියන් සුළු කියලා කියන්නේ. රූප සටහන් දෙකෙන් ඒක ඔළුවට දාගන්න. රූප සටහන් දෙක මම දීලා තියෙන එක තලුව ගන්න ටට්ටක් ගාලා. අන්තිම නිරෝචන ලියා ගන්න. Dico sentaku elaira dico kettei. Dico sentaku elaira dico kettei. Dico sentaku elaira dico kettei. Dico sentaku කියන්නේ සොයන් තේරීම. Dico kettei කියන්නේ සොයන් නිර්ණය. වරහන් ඇතුළේ දාගන්න තමන් තෝරගන්නවා කියන. තමන් තෝරගන්නවා. ඒක තමයි ඔයාලට තේරෙන විදිහට කියන්නේ තමන් තෝරගන්නවා කියලා ඒක. බලන්නකො මේ රූප සටහන දිහා. මේ කුරුමයිසු එකේ මේ රෝද පුටුවේ ඉඳගෙන ඉන්නේ රියෝෂ. මේ හිටගෙන ඉන්නේ කයිකොෂොකු. එතකොට මෙයා මේ ඇඟිල්ල දික් කරලා පෙන්නන එක තමයි කයිකොෂොකු අරන් දෙන්නේ. එතකොට එයාට කැමති දේවල් තමයි කයිකොෂොකු අරන් දෙන්නේ. එයාගේ කැමැත්ත පිට තමයි ඇඳුම අඳින්නේ. දැන් ඔයා මේ නිල් පාට ඇඳුමකට කැමති කියලා ඒ ඇඳුම මෙයාට අඳන්න බෑ. රියෝෂා කියන දේ තමයි කරන්න ඕනේ. ඒකයි ඔතනදි කියන්නේ. මෙයා අහනවා මොකද්ද ළමයි අහන්නේ? කයිකොෂොකු මෙතන ඔව් කතා කර මොකක්ද අහන්නේ? මොකද්ද මේ තියෙන්නේ? අද මොන අද මොන අඳිනවද කියන නමස්කාර. සොනෝ සීතාවෝ කිම මේ ස්වීට් එක අද අඳිනවා කියලා මෙයා ඇඟිල්ලෙන් පෙන්වනවා. ලියාගන්න එකේ තේරුම අතගන වචනයක් රයිෆු සුතයිරුයා කචිකන්නි ඕජිතේ කන්නි ඕජිතේ නනියෝ සුරුකා කොජින්ගා සෙන්තකු සුරු කොතෝ දෙස් නනියෝ සුරුකා
කොජින්ගා සෙන්තකුසුරු කොතෝ දෙස්. සිංහල තේරුම ලියා ගන්න. ලයිෆ් සුතයිරු. ලයිෆ් ස්ටයිල් එක. යා කචිකන්නි ඕජිතේ ආචාර ධර්ම වලට අනුව ආචාර ධර්ම වලට අනුව නනියෝ සුරුකා මොකද්ද කරන්න ඕනේ කියලා. නනියෝ සුරුකා මොකද්ද කරන්න ඕනේ කියලා. කොජින්ගා සෙන්තකුසුරු කොතෝ දෙස් තනි පුද්ගලයෙකු විසින් තීරණය කරනවා. සෙන්සේ කායිත් කියන්න. කචිකන්නි ඕජිතේ ආචාර ධර්ම වලට අනුව නනියෝ සුරුකා මොකද්ද කරන්න ඕනේ කියලා. කොජින්ගා සෙන්තකුසුරු කොතෝ දෙස් තනි පුද්ගලයෙකු විසින් තීරණය කරනවා. ඒතර ඔතනින් ඔය නිර්වචන ටික ඉවරයි. ඒතර පළවෙනි පාඩමේ පළවෙනි කොටස ඔතනින් ඉවරයි. අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස ගැන. මට දැන් ඊයේ ගොඩක් පිරි ළමයි මම හිතන්නේ 7 දෙනෙක් 8 දෙනෙක් මැසේජ් දාලා තිබ්බා පිරි ළමයෙක් කතා කරන්න පුළුවන්ද ක්ලාස් එකේ. මං කෝවද අද කොහොම පිරි ළමයෙක් දෙන්නෙක් කතා කරන්න ඉන්නේ කියලා. එයාලත් මගෙන් ඉගෙනගෙන මම හරහම රට ගිහිල්ලා දැන් හොඳ සැලරියක් ලංකාවට දාගෙන නිදහසේ ඉන්නේ. හොඳට වැඩ ටික කරගෙන ඉන්න කට්ටිය. උෂාන් ඉන්නවද කතා කරන්න? කැම් එක ඔන් කරලා පුළුවන් නම් කතා කරන්න. සෙන්සේ හරි. සෙන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ඔයාලටත් ඇහෙනව නේද ළමයි? ඇහෙනවා. Sensei. හරිද? මේ ඔහේ උසයිමස් ඔක්කොටම අපිට දැන් දවල් සමහර වෙලා සෙන්සේ ඔහේ උසයිම මේ මම කුෂාන් නම දන්නවා සෙන්සේ කිව්වා මම ජපානයේ නගෝයා වල ඉන්නේ. ඉස්සලාම ස්තුති කරනවා සෙන්සේට කතා කරන අවස්ථාව දුන්නට. එතකොට එයාලට විශේෂයෙන් කියන්න කියලා දේවල් ටිකක් තියෙනවා. ඒක තියෙන්නේ නේ දැන් ටික කාලයක් යනෝනේ ඒක. ඒතකොට ඒකදී අපි ගත්ත අත්දැකීම් එක්ක තමයි ඒ ටික මම මේ පොඩ්ඩක් නෝට් ඩවුන් කරගත්තා. සම්ප්‍රදායෙ මගේ හරිනේ. මේ පළවෙනි එක තමයි මේ කට්ටිය ඉන්නවනේ. දැන් ඔය WhatsApp group එකේ මමත් ඉන්නවා. ඒ වගේ තියෙනවා සමහර අය ඒක ක්ලාස් කරනවා මේ අර ෆ්‍රී ක්ලාස් අවුත්න ටේප් එක දෙනවා නැත්නම් සෙන්ස් එකේම නෝට් එකක් කොහෙන් හරි අරගෙන ආවිල්ලා දෙන ළමයින් එකක් අරගෙන හිම කරන ක්ලාස් තියෙනවා. එහෙම කරලා ළමයින්ට එක්සෑම් එක ගොඩ දාලා දීලා එහෙම යන ඒ වගේ තියෙනවා සමහර ළමයි ඒවට යනවා සල්ලි නෑ අර එහෙම යනවා කියලා. ඒකවල ඒ ක්ලාස් එකේ
මේ ක්ලාස් එකේ තියෙන වෙනස තමයි ඒක නිකන් ඔයා ඒලෙවලට බයෝ හරි මැත්ස් හරි විෂයක් ඉගෙන ගන්නවා කැම්පස් ගියපු නැති නිකන් ඒලෙවල් පාස් වෙච්ච ගමන් ඉන්න ඒ සබ්ජෙක්ට් එකේ ඒලෙවල් පාස් වෙච්ච ළමයෙක්ගෙන් ඔයා ඒලෙවල් ඉගෙන ගන්නවා කියලා. අත්දැකීම් විභාගයේ තියෙන අත්දැකීම් විතරයි විශේෂ ප්‍රායෝගික අත්දැකීම් නැතුව ඉගෙන ගන්නවා වගේ වැඩක් තමයි ඒ වෙන්නේ. මොකද ඔතන දැන් අපි පොතේ තියෙන සිලබස් එක මේ නෝට් එක ඉගෙන ගත්ත නෝට් එක වගේ නෙමෙයි විෂය උගන්වනවා කියන්නේ ඒක ටෙක්නිකල් පාර්ට් එක හරියට කියලා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට කියන්න ඕකේ ඔයාලට ඉස්සරහට හම්බෙයි සෙන්සර් කියයි මේ ටික පාඩම් කරන්න. මේ ටික විභාගෙට එන්නේ හැබැයි මේක බලලා තියාගන්න කියලා. ඒ වගේ තියෙන ශරීරය ගැන දෙවෙනි පාඩම වලට හම්බෙයි. ශරීරය ගැන උගන්වනකොට ඒ වගේ තියෙන දේවල් අපිට මෙහි වැඩ කරද්දි මාර්ගයට ප්‍රායෝගිකව වැදගත් වෙනවා. මේ පේපර් එකේ නෑ. පේපර් එක කියන්නේ වල පාඩම් කරලා තියෙනවා කියලා බලන එක. හැබැයි වැඩ කරද්දී ඒ ටික නතුව අමාරුයි. හැබැයි අර ෆ්‍රී ක්ලාස් එකට ගිහිල්ලා නිකන් පේපර් එකේ ඉන්න ප්‍රශ්න ටික පොඩි කියන ගිහිල්ලා පේපර් එකට ටික් දාගෙන මාක්ස් අරගෙන රට ආපු අයට එහෙම වැඩ කරන්න ආපුවම අරබුද ගොඩක් එනවා මේ විෂය දන්නේ නැති කෙනෙක්. දැන් මේක පාස් වෙන එක නෙමෙයි එයාගේ ජොබ් එක කියන්නේ ඒක ලොකු බරාසයක් ජොබ් එක. මේ අනිත් එක හැම වෙලේම මිනිස්සුත් එක්කනේ වැඩ කරන්නේ. ඒකට ඒගොල්ලොන්ගේ හැඟීම් කියනවා පටකාර වෙනස් වෙනවා. වයසක අය එහෙම සමහර හිතා ගන්න බෑ එයා ඊළඟ දවසේ මොනා කරනවද කියලා. එයාත් එක්ක වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක මේ ඒක වැඩ කරලා ඉගෙන ගන්න ඕනේ සහ වැඩ කරපු අයගේ අත්දැකීම් අපි අහගන්න ඕනේ. ඒකකොට අපි වැඩ කරන ගමන්දී අදට ප්‍රශ්නයක් ආවම සෙන්ටරෙන් දෙයක් දාලා අහන්නේ මේ ඒක දෙහිම් ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලෝ එක්ක කොහොමද වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. එතකොට අර වගේ නිකන් ප්‍රශ්න ටික අපිට හම්බුන පරිදි පේපර් එකට ලියුවා කියලා ඒ අත්දැකීම් වෙන්නේ නැහැ. මේ අනිත් එක තමයි අපි දැන් අපි හිතමුකෝ ඉස්සරහට වල තියෙනවා මේ ඇඳකින් පුටුවකට රෝගී සාහකරන්නේ කොහොමද කෑම කවන්නේ කොහොමද ඔවා වල නෝට් එකක් බලාගෙන නිකන් පාඩම් කරන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකලි කරන විදිහ ඇයින් හිම කරන්නේ ප්‍රැක්ටිකලි ඇයින් හිම කරන්නේ මේකේ තියෙන සයන්ටිෆික් හේතු ටික මොකද්ද කියන එක දැනගෙන ආවෙ නැත්නම් ඔක කරන්න ගිහිල්ලා ලෙඩෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම අදාළ වෙලාවට ඩියුටි කරපු කෙනා වගේ කියනවා උත්තර බඳින්න. ඊට පස්සේ යා සෑහෙන මාරු වෙනවා වැඩේ දන්නත් වැඩේ කරන්නේ. ජවන් දන්නේ නැහැ හරියට. ජොබ් එක දන්නේ නැහැ. ඊට පස්සේ ඔය ටික මෙහෙවිල ඉගෙන ගන්න ගියාම අවුරුදු දෙකමාරක් විතර යනවා. ඊට පස්සේ ඒ තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක මාරු විදිහට අමාරු වෙනවා. සමහරවිට ජොබ් එකෙන් පැනලා යන්න හිතෙනවා. ස්ට්‍රෙස් වැඩි වෙනවා අඬනවා තනියෙන්. ඒ ජප්නේ ලංකාවේ නෙමෙයි. ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඉතින් හොඳම දේ තමයි 25000 ගෙවන්න තියෙන්නේ. 25000 ගෙවලා එක්සෑම් එක පාස් එකට ගිහලා එක්සෑම් එක කරගන්න. එක්සෑම් එක පාස් වෙන එක වෙන වගේ තියෙනවා. ඔයාලා පාඩම් කරනවා නම් මම වගේ විදියට. මොකද මෙහි ඇවිල්ලා ඒ ගෙවන මුදල වගේ 12 විතර ගෙදරට යවා ගන්න පුළුවන්. දැන් මම ඒ වගේ 12 කියන ලක්ෂ 3ක් මේ මාසේ ගෙදරට යවුවා. සාමාන්‍යයෙන් 360ක් 380ක් විතර මගේ සැලරි එක එනවා. එතකොට මම ක්ලාස් එකට යන්න සල්ලි නැතුව මම සල්ලි හොයාගත්තේ ඉතින් අර ප්‍රොජෙන බැංකුවේ වලින් අර අන්න එකට 100ට එකේ පොලිය ණය දෙන්න. අන්න ඒ විදිහට ණයක් කරගෙන තමයි මම ක්ලාස් එකට ආවේ. ඇවිල්ලා ඉතින් කරපු ආයෙ දෙන්නේ මේ මොකද්ද? පාඩුවක් නැහැ කියන එක ගැන මට අද තේරෙනවා. මගේ සැලරි වෙනුම කරගෙන ගෙවල් වල සුන්ද කන්න බොන්න දීලා බෑග්ස් එකක් නැතුව අම්මලා අතර වැඩට යන්න නැතුව ගෙදරට වෙලා ඉන්න කියන්න පුළුවන්. එහෙනම් මේ පොඩි කාලේ පොඩි කැපකිරීම කරන්න ඔය වගේ අනිවාර්යෙන් 10 ගුණයකට වඩා ගෙදරට යවා ගන්න පුළුවන් කාලේ කියලා. මේ දැනුත් මම පොඩ්ඩක් කලින් ගිහිල්ලා කයිගොනෝ ගිහිල්ලා මේ මම
අරලදී එක් කරගෙන නැත්තම් මේවා මේ ලංකාවේ ඉන්නවා කියලා හිතයි. තවත් තියෙනවා මේ ලස්සහ කේක් එක. අපි කාලා දීලා ඉතින් සතුටු වෙනවා. ඊළඟට අයවලට කියන්න දෙන්නේ අනිත් එක තමයි සමහර කයිසවල කයිකෝගලට කාන්දිසා වෙන්න පුළුවන්. ඒක ටිකක් ඔයාලා ගන්න ලොකු ස්ටෙප් එකක් කියලා. ඒකට ඒ දේවල් වල දැනුම කොහොමද යන්නේ පාස් එක කොහොමද? මේ දේවල් අපිට පේපර් ක්ලාස් නිකන් පේපර් එක අවුට් වෙන ක්ලාස් එක ගියා කියලා හම්බෙන්නේ. මේ දේවල් ටික මෙතන ගාව තියෙනවා. ඒ දේවල් ටික අහගන්න ක්ලාස් එකට එන්න අනිවාර්ය සම්බන්ධ වෙන්න. මේ පොඩි කාලේ පොඩි කැපකිරීමක් කරන් ජීවිතේම ගොඩ ගන්න පුළුවන්. ඊළඟට මේ ෆීල්ඩ් එකේ තියෙන නීති නිසා විද්‍යාත්මක පසුබිම තියෙන දෙකම සිද්ධ ගන්නවා. ඒකට අහගන්න පුළුවන්. අයිත් කියන කේන්දර නිකන් පොඩි ගෲප් එකකට chat group එකකට සෙට් කරනවා කියලා මේ දේවල් හම්බෙන්නේ නැහැ. එතකොට ඔය ප්‍රශ්නේ එනවා කියන කලින් අනිවාර්යෙන් වෙනවා. අතින් ලියන්න කියලා නෝට් එකේ කියන්නේ ඒක මට පාඩම් කියලා තමයි තේරුනේ. අපි පිට කරපු නෝට් එක පාඩම් කරනකොට වඩා අතින් ලියන නෝට් එක පාඩම් කරද්දී ඒකට ඔළුවට එන සම්බන්ධතාවය වැඩි. ඉක්මනට මතක හිටිනවා. ඒක කාලේ මේ වැඩගත් ඒක සමහර ඒවා ලියපු තැන පිටුවන්ති බව මතකයි. ලියපු පාඩත් එක්ක. එතකොට ඔව් ඒ ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. තව ඊළඟට තමයි මෙහි වැඩ පරිසරය ජපානයේ වැඩ පරිසරය ලංකාවට වඩා වෙනස්. හොරෙන්සෝ කියලා තියෙනවා. මේක මේ ජපානයේ යන තියරි එකක්. ඕක හොරෙන්දා සෝද ඒ වගේ දේවල් කයිගෝ වල වැඩ පරිසරය කොහොමද වෙන්නේ? ඒකට ඒවට කොහොමද මොන්න දෙන්නේ? කියන දේවල් පවා අපිට නිකන් ප්‍රශ්න පිළිවෙල ගෲප් එකේ හම්බෙන්නේ. මේක ක්ලාස් එකට පුළුවන් තරම් ලයිව් සම්බන්ධයට වැඩ ටික කරගෙන පාස් එකක් එන්ටි අරහම ඉන්න. වගේ වීමක් නැතුව වෙන තැනක් ඉන්න ගියත් මාත් ආයතනෙ හතලින් ඉන්නේ. ටිකින් ගොඩක් ස්තුතියි. අවස්ථාව දෙන කෙනෙක්ට ඔයාලා හැමෝටම සුබ පතනවා. මම මුදිත ගොඩක් උසස්ම ස්තුතියි. ගොඩක් ස්තුතියි කුෂාන් කතා කරාට. හැදෙන්නේ. තව එක පිරු ළමෙක් ඉන්නවා. නිමේෂ් ඉන්නව නේද? ඔයාලා පිරිවි ළමයි තව ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනම් ඒගොල්ලන්ගෙන් අහන්න. දැන් නිමේෂ් කතා කරාමත් අහන්න. ළමයි හැමෝටම ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තිබුණේ කියලා ඔක්කොම ඕන දෙයක් අහන්නේ ළමයිගෙන්. ඒතර ඔයාලගේ ඔළුව නිදහස් වෙනවා. නිමේෂ් ඉන්නව නේද? ඔව් සෙන්සි මං ඉන්නවා ඇහෙනව නේද? ඔව් නිමේෂ් ඇහෙනවා. කැම් එක ඔන් කරන්න පුළුවන් නම් ඔන් කරානේ. හරි. ඕන් කරගත්ත සෙන්සි මේ අතවර නිවාඩු ඉතින් චුට්ටක් දන්නේ නැද්ද? හැමෝටම ඔහායෝ ගොසයිමස්. කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා මට කොතනින් කොහොම පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ. මේ අද මම සතුටින් ඉන්නේ සෙන්සි හින්දා. මොකද මේ සෙන්සි මගේ කතාව දන්නවා ඉතින් හොඳටම. මං කියන්නම්කෝ පටන් ගත්ත තැන ඉඳන් කොහොම හරි මට සෙන්සිව හම්බුනේ FB එකේ පෝස්ට් එකකින්. ඒ හම්බෙලා කොහොම හරි මම සෙන්සිට කතා කරාන් පස්සේ ඇත්තම මම එතකොට ෆුඩ් සර්විස් කරන්න කියලා තමයි හිටියේ. ඒ වුණාට අන්තිමට මම සෙන්සිට කතා කරායින් පස්සේ සෙන්සි මට කිව්වා මෙහෙම මේ YouTube channel එක සෙන්සි මට එව්වා. ඒ එව්වයින් පස්සේ සෙන්සිගේ මම වීඩියෝ එකක් බැලුවා. එතකොට සාමාන්‍යයෙන් කෙයාගිව කියන්නේ මොකක්ද කියලාවත් මම දැනන් හිටියේ නෑ. හැබැයි මේ වීඩියෝ එක බැලුවත් මොකද්ද මේ ජොබ් ෆීල්ඩ් එක මම ඇත්තටම ඒකට හෙව්වා. හෙව්වයින් පස්සේ ටිකම් බයක් තිබ්බා මට මේක මට කරගන්න පුළුවන් වෙයිද මොකද්ද මේක වෙන්නේ කියන්නේ මට ඇත්තටම ඒක මට හිතා ගන්න බැරුව ගියා. ඊට පස්සේ කොහොම හරි සෙන්සි මට කොහොම හරි කෝල් එකක් ගත්තා. ඒ කෝල් එක මං හිතන්නේ පැය දෙකකට කිට්ටු වගේ ගියා. සෙන්සි කිව්වා නිමේෂ් මේක තියෙන්නේ ඔයා බය වෙන්න එපා කොහොම හරි සෙන්සි
මට ඒ විස්තරේ කියලා සතියක් ගියේ නෑ කොහොම හරි සෙන්ස් එකෙන් ළමයි 7 දෙනෙක්ද කොහෙද ගියා පිරිමි ළමයි. ඊට පස්සේ මම හිතාගත්තා හරි මේ දැන් මට බය වෙන්න දෙයක් නෑ කියලා තමයි කොහොම හරි මම හිටියේ සෙන්ස් එකේ මට මතක නෑ බැජ් එක මොකක්ද කියලා. කොහොම හරි මට මතක නෑ බැජ් එක කොහොමද කියලා මම කොහොමද දැන් අපිට සෙන්සේ ඉස්සෙල්ලාම උගන්වන්නේ පළවෙනි චැප්ටර් එක. ඔයාලා උනත් මම නම් කියන්නේ සෙන්සේ කියන පිළිවෙලටම පාඩම් කරන්න. හරිද? ඒ කියන්නේ සෙන්සේ එදිනෙදා දින නෝට් එකක් තියෙනවා නම් ඒක ඒ විදිහට ලියලා පාඩම් කරලා ඒ විදිහට කරන්න ඒකෙන් පිටනයි යන්න මෙපා. දැන් මේ අර අපේ ඉස්සෙල්ලා කතා කරපු අයියා කිව්වා අගේ අමුතු මේ රැල්ලක් ඇවිත් තියෙනවා මේ පේපර් ක්ලාස්. අපේ ළමයි කරන්නේ හරි. ක්ලාසුත් ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ JFT එකත් ඔය අර පේපරේ කියයි මේ රූපේ කියයි අරක කියයි කෙයාගිව මේ කිව්වහම මේක උත්තර ටික ගිරව් වගේ කටපාඩම් කරලා කියලා උත්තර ගහනවා අන්තිමට ඒ ළමයිට ඉන්ටර්විව් ගියාම අර අපි සුද්ධ සිංහලෙන් කිව්වොත් හත් පොලේ ගා ගන්නවා. හරි. ඉන්ටර්වුත් පාස් වුණා කියන්නකෝ. ඉන්ටර්වුත් පාස් වෙලා එහාට ගියයින් පස්සේ කතා කරගන්න. ඊට පස්සේ FB එකේ පෝස්ට් දානවා අනේ මට සචෝ බැන්න අනේ මට ලීඩ බැන්න අනේ මට මේක මහ අපායක් මට ලංකාවට යන්න ඕනේ තේන්ෂෝක වෙන්න බෑද. ඔහොම පෝස්ට් අනන්තවත් මම දැකලා තියෙනවා. හැබැයි මම ගියේ සෙන්සේ කියපු විදිහට. මොකද අපිට සෙන්සේ නෝට් එකක් දුන්නා අදටත් ඒ නෝට් එක මට කටපාඩම්. ඒ කියන්නේ දැන් අපිට සෙන්සේ මොකක් හරි නෝට් එකක් දෙනකොට ඒ මාසේ ඇතුළත සෙන්සේ අපිට ඒ කියන්නේ චුට්ට අපි දන්නේ නැතුව කියාගිව වල තියෙන සිලබස් එක ඒ කියන්නේ චැප්ටර් 4ම අපේ ඔළුවට දානවා සෙන්සේ. කොහොම හරි මම එක්සෑම් ලිව්වේ මට මතක විදිහට අගෝස්තු 8. අගෝස්තු 8 මම එක්සෑම් එක ලියලා මම එළියට එනකොට කොහොම හරි එදා හවස සෙන්සේ මගෙන් ඇහුවා මේ නිමේෂ් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් එතකොට මට හිතා ගන්නවත් බෑ මම මොකද්ද කරන්නේ කියලා. මම ගියා මේ සෙන්සේ මම කතා කරන්න බෑ මෙහෙමයි කියලා මම බයලා යනකොට සෙන්සේ කිව්වා ඔයා බය වෙන්න එපා නිමේෂ් එතනින් පුරුදු කරනවා කිව්වා. ඒ කිව්වත් වගේම සෙන්සේ මට ලොකේෂන් එක දීලා ඔක්කොම දීලා එතනට මං ගියා. අපිට කොහොම හරි දවස් 4ක්ද කොහෙද ඉන්ටර්ව් ට්‍රේනින් එකක් කරා. ඉන්ටර්ව් ට්‍රේනින් එකක් දීලා ඒ කියන්නේ මේ අපේ ඉන්ටර්ව් එක තිබ්බේ ෆිසිකල් එකක්. කොහොම හරි අගෝස්තු 8 මං එක්සෑම් ලිව්වා. අගෝස්තු 27 මම එක්සෑම් පාස් වුණා. ඔව් අගෝස්තු මේ 27 ඉන්ටර්විව් එක තිබුණේ මට දිනේ මතකයි. ඔව් කොහොම හරි එදා සෙන්සේගේ බර්ත්ඩේ එක. සෙන්සේගේ බර්ත්ඩේ එක සෙන්සේගේ බර්ත්ඩේ එක දවසේ කොහොම හරි අපේ කොහොම හරි ඔක්කොම ළමයි 17ක් හිටියා. එතනින් අපි මේ 6 දෙනෙක් සිලෙක්ට් උනේ. අනිත් ළමයිට මොනවා වුණත් දන්නේ නැහැ. කොහොම හරි ෆිසිකල් ඉන්ටර්ව් එකක් වුණත් අර අපිට දුන්න ට්‍රේනින් එක ඇත්තම කිව්වොත් ඒක හම්බුනේ සෙන්සේ හින්දා. ඒ කියන්නේ ඉන්ටර්ව් එක පාස් වුණා කියලා දැනගත්තාම මම ඉස්සෙල්ලාම කෝල් කරේ සෙන්සේට අඩු ගානේ මං ගෙදරටවත් කෝල් කරේ නැහැ. මට ඒ තරම් අපේ සෙන්සේගෙන් හම්බෙච්ච දේවල් මට කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. එතකොට සෙන්සේ දැන් ගොඩක් ළමයි සෙන්සේ දැන් අර මොනවද ඔය WhatsApp group කියයි Telegram group කියයි ඒ වැසෙන්සේ දැන් ඔය ඔයාලටත් මම කියන්නේ ඒ වගේ දැන් හිතන්නකො එක්සෑම් එකට ළමයි 10ක් ගියා කියලා එයාලගෙන් උත්තර ගන්න. උත්තර අරගෙන දැන් එක සීසන් එක කියන්නේ පේපර් 3ක් නම් 4ක් නම් ඕක හදලා ළමයිට කඩපාඩම් කරනවා. හරිද? කඩපාඩම් කරලා ළමයි ටික කරන එතන ගියන් පස්සේ දැන් ගොඩාක් අය ඉංග්‍රීසි වලින් තමයි කියාගිව කරන්නේ. ලේසියට. හැබැයි ජපානයට ගියාම ඉදෝනු කයිකෝ අර ඒ කියන්නේ අපිට තියෙන දේවල් එයාලා දන්නේ නැතුව එතනදි ගොඩාක් අසරණ වෙනවා. හැබැයි අර පේපර් එක අපි නම් කියන්නේ පේපර් එක කටපාඩම් කරනවට වඩා සිලබස් එකක් දැනගෙන එහාට යන එක ඇත්තටම වටිනවා. ඒකත් මම කියන්නම් ඒකෙදි මට ලොකු අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ඉන්ටර්ව් පාස් වෙලා අපිට මාස 3ක
ට්‍රේනින් එකක් තිබ්බ අන්තිමට සේන්සේක පිහිට හින්දා මම එන්ට්‍රි එකක් ලියලා තමම ලංකාවේ ආවේ සේන්සේ. ඒ කියන්නේ මම දෙසැම්බර් 8 JLPT තිබ්බේ දෙසැම්බර් 8 එන්ට්‍රි එක ලිව්වා මම මේ 23 ජපනුත් ආවා. සේන්සේ හින්දා තමයි මම එන්ට්‍රි එකක් ලියාගත්තේ. මොකද අපිට කියන්නේ එන්ට්‍රි ක්ලාස් එකක් සේන්සේ සාමාන්‍යයෙන් දැන් 35000යි 45000යි එච්චර සල්ලියක් අපිට වීතම් කරගන්න පැනසින් හැබැයි සේන්සේ හින්දා අන්තිමට එන්ට්‍රි එකක් ලියලා තමයි මම ලංකාවෙන් ආවේ. ඔයාලටත් මේ හම්බුනේ හොඳම තැන කියලා ඔයාලා හිතන්න. හරිද? ඊට පස්සේ කොහොම හරි මම 23 ආවා. කොහොම හරි අපිට වැඩ පටන් ගත්තේ ජනවාරි 5. අපිට මුල් දවසේ සාමාන්‍යයෙන් ලෙක්චර් එකක් තිබ්බා. ඊට පස්සේ අපිට කියලා දුන්නා අපෙන් ඇහුවා කායිගෝ කියන්නේ මොකද්ද? මේ දේවල් අපි අහනකොට ඒ කියන්නේ අපිට සෙන්ස් එකේ තියෙන තියරිත් එක්ක උත්තර දෙනකොට ඒ කෙනා පුදුම වුණා. එයා කියන සුගෝයිනේ සුබරශීනේ. ඒ කියන්නේ එයා පුදුම වෙනවා අපි ජොබ් එක පටන් ගන්නත් කලින් මේ වගේ තියරි අපේ ඔළුවේ තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කොහොම හරි අපිව පස්සෙන් පස්සේ අපිව වැඩට දැම්මේ 7 වෙනිදා. 7 වෙනිදායින් පස්සේ තමයි ඉතින් මුලදී ඇත්තටම අමාරුයි කියලා හිතුණට හැබැයි අර අපිට දැන් සෙන්ස් කියනවා 4 වෙනි චැප්ටර් එක පාඩම් කරගන්න ඒක ඔයාලා හිතන්න එපා කවදාකවත් මේක මේ කියන්නේ එක්සෑම් පාස් වෙන්නම කියලා නෙමෙයි. හැබැයි ඔයාලට එක්සෑම් එක පාස් වුණොත් 4 වෙනි චැප්ටර් එකේ ඕන වෙන ටික අනිවාර්යයෙන්ම ජපාන්ට ආවම ඕන වෙනවා. මොකද ඒක මට ගොඩක් තේරුනේ අපේ ළමෙක් ඉන්නවා කොහොම හරි එයා රෝදපුටුවේ මේ ඇඳින් රෝදපුටුවට මාරු කරනකොට එයාට කොන් දෙකක් කුමක් ඇවිල්ලා. හැබැයි ඕක මට කවදාවත් එන්නේ නැහැ. මොකද මේ අපිට සෙන්සේ තියරියක් කියලා දෙනවා. ඇඳෙන් රෝදපුටුවට මාරු කරනකොට සහ රෝදපුටුවෙන් ඇඳට මාරු කරනකොට අපි කරන්න ඕන ස්ටෙප් එක ඔයාලට දැන් ඉස්සරහට කරනකොට තියෙන්නේ ඒක එකින් එක රූප සටහන් එක්කලා ඔයාලට කියලා දෙනවා. ඒ තියෙන විදිය ඔලුවට දාගත්තා නම් ඔයාලට කයිගෝ කියන රස්සාව හරි ලේසි. හැබැයි ඔයාලා කියනවා නම් දැන් අනිත් ළමයි කියනවා කොන්ද රිදෙනවා අතපය රිදෙනවා මේක ඉතින් අතපය කොහොමවත් රිදෙනවා මොකද ජප්පෝ කියන්නේ අර සිස්ටම් වෙලා නිකන් මැෂින් වගේ වැඩ කරන જાතියක්. හැබැයි ඒ මිනිස්සු නිරෝගීව ඉන්නේ හරි ටෙක්නික් අනුගමනය කරන හින්දා. ඔයාලට දැන් මේ කයිගෝ කියන එක්සෑම් එකේදී දැන් අනිත් ක්ලාසස් ගැන මම දන්නේ නැහැ. ඒවැ නිකන් නෝට් එකක් දීලා මොකක් හරි කරලා ළමයි ටික එවනවා වෙන්න ඇතිනේ. හැබැයි අපේ තැන අපිට අපේ සෙන්සි උගන්වන දේවල් ඇත්තම කිව්වොත් අපිට එක්සෑම් එකට විතරක් නෙමෙයි ඉස්සරහට අපිට මෙහෙට ඇවිල්ලත් වැදගත් වෙනවා. මොකද සෙන්සේට මම එදා වොයිස් එකක් දැම්මා. සෙන්සේ ඇහුවනේ සෙන්සේ කියන්නේ මට මාර සතුටින් මම ඕෆ් වුණේ සෙන්සේ. මොකද එදා මම ඒ දේ දැක්කම ලීඩර් පුදුම වුණා. ලීඩර් මේ ඇහුවා මේ ලංකාවේ ඔයා මේ කයිගෝ මේ කරපු එක්කෙනෙක්ද ඇහුවා. සෙන්සට මම එදා වොයිස් එකක් එව්වා මේ කියන්නේ මම 6ට ඕෆ් වුණේ කොහොම හරි මම 6ට ඕෆ් වෙලා එළියට ආපු ගමම මං කරේ බයිසිකලෙ නගින්නෙත් නැතුව සෙන්සට වොයිස් එක දාපු එක එළියටලා ඒ කියන්නේ ඒක මාරම සතුටක්. මොකද අපි ජපානෙට ඇවිල්ලා වැඩ කරනකොට අපි මොනවා හරි අඩිතාලමක් දැනගෙන එනවනම් අපිට ඇත්තටම ලේසි. මේකනේ දැන් අපිට හම්බුනේ හොඳම කයිස් එකක්. මොකද සෙන්සේ අපෙන් කියන්නේ සෙන්සේ කියන්නේ සෙන්සේකින් එක්සෑම් පාස් වුණා කියලා එයාගෙන් මෙයාට කියලා. හැබැයි ඉවසගෙන හිටියොත් සෙන්සේ දාන කයිෂා එක ආයිතින් ඒ ළමයාට ආයි ටෙන්ෂෝකු වෙන්න ඕනෙත් නෑ මොකුත් ඕනේ නෑ දිග්ගටම හිටියක. දැන් මොකද අපේ ආව සෙන්සේ අපි 6ක් ආවා. ඊට පස්සේ නිලන්ත අයියලා එයාලත් එක්කම කොහොම හරි දැන් අපේ එකම සෙට් එකේ ළඟ 12 දෙනෙක් ආවනේ සෙන්සේ අපිත් එක්ක. 6යි නිලන්තලගේ 4යි ආයි හ්ම්. නිලන්තලගේ ඔව් 2යි. ඔව් 12ක් ආවනේ සෙන්සේ. ඒ දැන් කොහොම හරි දැන් ඒ මේ 12න් අපි 8ක් වැඩ අපි 8 දෙනාට නම් කිසිම ප්‍රශ්නයක් නෑ දැනට. මොකද අපි 8 දෙනා හොඳට මොකද අර සෙන්සේ කියලා දුන්න තියරි තියෙනවනේ. ඒ හින්දා සෙන්සේ හින්දා අපි බය නැති වෙනවා මොන හරි දෙයක් වුණොත් අපිට සෙන්සේකින්
අහන්නත් පුළුවන්. එක දවසක් මම මොකක් හරි එකක් දන්නේ නැතුව මම මේ සෙන්සෙට මම QK එක වෙලේ කෝල් කරා හොඳ වෙලාවට සෙන්සේ ආන්සර් කරා. ඊට පස්සේ කොහොම හරි ඒක මට වෙලාවෙන් පස්සේ QK එකකින් පස්සේ මට ඒක කරන්නත් හම්බුණා. ඊට පස්සේ මම මේ බය නැතුව කරා. ඒ කියන්නේ අපි දන්මත් දන්නේ කොහොමද ආයේ මේ ඔෆුර දානකොට මේ අපිට සෙන්සේ මේ තියරියක් කියලා දෙනවා. එයාගේ අර පිට අතුල්ලන්නේ මෙහෙම ක්‍රවුම් විතර කොහොම හරි එදා මාව ඉස්සෙල්ල වතාවට මාව මේ ඔපුර දාලා එක්කෙනෙක් මට මේ නාවන්න දුන්නා ලීඩ මේ බලන් ඉන්නකොට කොහොම හරි මම සබන් ගන්නවා දැකලා සෝ කියලා. ඒ කියන්නේ එයා ඒක අනුමත කරා. මොකද එයා දැනගත්තා මේක මම දැනගෙන කරන්න කියලා. ඒ හින්දා අර ඔයාලා හිතන්න හරි තැනකට තමා ඔයාලා ඇවිල්ලා ඉන්නේ. මොකද ඔයාලට වරදින්න දෙන්නේ නැහැ සෙන්සේ. හැබැයි මේක ඉවසීමෙන් බලාගෙන ඉන්න. මොකද එක්සෑම් පාස් වෙලා පහුවදාම ඔයාලට ඉන්ටර්වයුව හම්බෙන්නේ නැහැ. හරිද? සෙන්සේට දැන් ඒවා එක්සෑම් පාස් වෙච්චාම කියයි. මොකද ඔයාලට හරි තැනක් සෙන්සේ හොයලා දෙනවා. ඉන්නේ 20ක්ද 30ක්ද ඒ 20ටම 30ටම සෙන්සේ අනිවාර්යෙන්ම ඔයාලගේ ඉවසීමක් තියෙනවා. හොඳ වේකන්සි එකකට ඔයාලා දාලා දෙනවා. මොකද අනිත් තැන් වල සෙන්සේ සාපේක්ෂව ලක්ෂ 18යි 20යි ඒ වුණාට සෙන්සේ අපිට ගිය ලක්ෂ 12මාරයි. හීනකින්වත් හිතන්න පුළුවන්ද සෙන්සේ එහෙම ගානක් අනිත් ළමයි කියන්නේ මේ එහෙම ගානකට ජපන් යන්න පුළුවන්ද කියලා. සෙන්සේ කියන්නේ අපිට හම්බෙච්ච තැන සෙන්සේ අපිට මේ දැන් මේ ජපන් සල්ලි ටික පවා අපිට මේ ඇන්ලොප් එක දාලා එයාපෝට් එකටම ගෙනත් දුන්නා. අපිට ආයේ මේ සල්ලි මාරු කරන්න මේ ටිකට් ගේන්න මේ ඩොකියුමන්ට් හදන්න මේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. මේ අපිට තිබ්බේ PFS එකට යනකොට මේ අපිට එතනට ඩොකියුමන්ට් ටික ගෙනත් දුන්නා. ඊට පස්සේ එයාපෝට් එකට එනකොට එයා ටිකට් එකයි පාස්පෝර්ට් එකයි මේ මාරු කරන සල්ලි ටිකයි ඔක්කොම ඒත් එක්කම මේ ජපානයේදී පාවිච්චි කරන සිම් එකකුත් දුන්නා. ඒ ඔක්කොම ඇත්තම කොත් අපිට හම්බුනේ සෙන්සි හින්දා. හැබැයි ඉතින් අර පේපර් ක්ලාස් කරලා කියන්නේ පේපර් කඩපාඩම් කරලා ඒ කියන්නේ මේ එතන පොඩි මාෆියාවක් යන ඒ කියන කෙනා මම කියන්නේ කවුද කියලා. එයා එතනින් ළමයි එක්සෑම් පාස් කරවලා එයාම ළමයි රට යවනවා. එයාගේ මඩිය තද කරගන්න අර අහිංසක ළමයි ටික ගොම්රලක් කරලා පව් ඉතින් ඒ ළමයි ඇත්තට මොකද ඒ ළමයි ජපානයට ඇවිල්ලා අසරණ වෙච්චාම ඔය ඉන්න අය කවුරුත් නැහැ. හරිද? හැබැයි අපි ජපානයට ආවම අපි ගැන බලන්න සෙන්සේ ඉන්නවා. ඒත් එක්කම අපේ ජපානයේ ඉන්නවා සර්ලා. ඊට පස්සේ ඒ අපි බලන කට්ටිය අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඉතින් ඒ ඔක්කොම හම්බුනේ සෙන්සේ හින්දා. මට ඉතින් අද මම සතුටින් ඉන්නේ සෙන්සේ හින්දා. මට ඉතින් මගේ කතාව තව කියනවනම් මට පැය ගණනක් කියන්න පුළුවන් සෙන්සේ. ඒ ඉතින් දැන් මේ ළමයි ක්ලාස් එකට උනන්දුවේ මේ වෙන්න තිබ්බ. ඒ හින්දා මං කියන්නේ ඔයාලා ආවේ හරි තැනට කියලා හිතන්න. මේ ක්ලාස් එකටත් ඇවිල්ලා දැන් මන් දන්නේ මේකෙත් එයාගේ ගෝල බාලේ ඉන්නවද කියලා හිටියත් කමක් නැහැ. මම කියන්නේ ඔයාලට 25000ට වඩා දෙයක් හම්බෙන ඔයාලගේ ජීවිතයේ සතුට අනාගතයේ ඉරණම මේ කියන හැමදේම අපේ මේ චතුරිකා ඩී ජයසේකර කියන සෙන්සේ වෙනස් කරනවා. මොකද මගේ දෛවයේ මම දන්න තරමින් මම රට යනවා කියලා දෙයක් තිබෙනවා. මොකද මම විශේෂයෙන් කියන්නේ මම රජයේ කැම්පස් එකක මම ගෞරව උපාධියක් කරපු කෙනෙක්. සෙන්සෙත් ඒක දන්නවනේ. එයාලා දැන් මේ කට්ටියත් අහනවා ඇයි ඔයා ඩිග්‍රියක් තියාගෙන මේ කයිකු කරන්න කියලා. මොකද ඒක මගේ ඉරණම ඉතින්. සෙන්සෙත් ඒක දන්නවනේ. මොකද අවුරුදු 5ක් මම කැම්පස් එකක කට්ට කාලා ඩිග්‍රියක් කරලා අන්තිමට ඒකත් මම පැත්තකින් තියලා අන්තිමට මම ජපන් කරලා ආවේ. මොකද ඒ ලංකාවේ රුපියල් 50000ක් අරගෙන කරන දෙයට වඩා මෙහි ඇවිල්ලා මට කට්ටක් කාලා දෙයක් කරලා ඉතුරු කරගෙන මට අනාගතේ හදාගන්නත් පුළුවන් සෙන්සේ. ඒ හින්දා අපේ සෙන්සේ හින්දා මට හම් වෙච්ච දේවල් ගොඩයි සෙන්සේ. සෙන්සේ ඉන්නවද? ඔව් නෙමෙයි. අර ඔයාට දැන් මට සිද්ධිය මතක නෑ. අර එදා ඉන්ටර්විව් එකේදී මොකද්ද අර ඔයා කිව්වේ මට ඒක මතක නෑ. ඒ කියන්නේ එදා ඉන්ටර්විව් ඒක මට සිද්ධිය මතක නෑ. ඒක පොඩ්ඩක් වටිනවා කියලා හිතුණා. ඉන්ටර්විව් මේ එකේදී කියන්නේ සෙන්සේ මේ එයා මේ මගෙන් ඇහුවා
දැන් කොහොම හරි අපේ මේ ෆිසිකල් ඉන්ටර් එකක් තිබ්බ කොහොම හරි අපේ එතන ජැපනීස් අය 3 දෙනෙක් හිටියා. කොහොම හරි දැන් එයාලා කොහොම හරි දැන් මම සාමාන්‍යයෙන් මං කතා කරන්න අරගත්තම එයාලා මම මේ මගෙන් දිගට මේ ප්‍රශ්න අහන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මේ මගෙන් ඇහුවා මේ කේකෙන් තියනවද? ඒ කියන්නේ අත්දැකීම් තියනවද? ඇත්තම කිව්වොත් මට අත්දැකීමක් කියලා දෙයක් නෑ කයු වෙන. හැබැයි මං සාමාන්‍යයෙන් අපේ ආච්චි සීයා බලාගෙන ඒ වගේ දෙයක් තියෙනවා. හැබැයි කොහොම හරි එතනදී මම පොඩි උපක්‍රමයක් ගත්තා. ඒ කියන්නේ මොකද මම එක්සෑම් කරේ 8 වෙනිදානේ කොහොම හරි 4 වෙනි චැප්ටර් එකේ අපිට සෙන්සේ කියලා දුන්න තියරි ටිකක් තිබ්බා. ඒ තියරි ටික මගේ ඔළුවේ හරියටම තිබ්බා. ඒ කියන්නේ ඔයාලට ඉන්ටර්වයුව එක මේ කොට දාගන්නත් ඔය සෙන්ස් එක තියරි මාර විදියට වැදගත් වෙනවා. කොහොම හරි මම මේ මංකව මේ අපේ කියන්නේ මේ ආච්චි අසනීප වෙලා හිටියා. එයාව මම බලාගත්තේ මෙහෙම. ඊට පස්සේ එයාලා ඔයා ඒකට මොනවද කරේ ඇහුවා. දැන් ඔතන බෙරළමෙන් ගියා නම් එහෙම ඇත්තම කොහොමද මොකද අපේ ක්ලාස් එකේ හින්දා මම බේරුණා තේරෙන්නේ හින්දා ඊට පස්සේ කොහොම හරි තප්පර 10ක් 15ක් ගිහිල්ලා මම කල්පනා කරනවා සෙන්ස් එකේ තියරි ටිකව ඔළුවට ඊට පස්සේ මම මේ උදාහරණ අරගෙන හැන්ද අල්ලන්නේ මේ මිනිසුයේ විදියට මේ මෙහෙම නාවන්නේ අර ඔක්කොම කියනකොට ඒ කට්ටියට හිතාගෙන අන්නේ ඒ ටික මේ අර එක්ස්ප්ලේන් කරනකොට මෙයාලා මූණෙන් මූණ බලාගත්තා. ඒ කියන්නේ මෙයා මෙච්චර දෙයක් කියනවා සෝ කියලා අන්තිමට එයාලා ඒක අනුමත කරා. ඊට පස්සේ කොහොම හරි ඔහොම දිගට තින්ද මේ මගෙන් ඇහුව මේ දේ කරන්නේ කොහොම හරි මගේ ඉන්ටර්වයුව ටයිම් එක ගියා විනාඩි 35ක් විතර. අනිත් ළමයි විනාඩි 10න් 15න් වගේ ඉවර කරද්දී මම විනාඩි 35ක් විතර ඉන්ටර්වයුව කරා සෙන්සේ. ඒ කියන්නේ සෙන්ස් එකේ තියරි ටික තිබ්බ හින්දා මම ඉන්ටර්වෙන් ගොඩ දාගත්තා. නිමේෂ් ගොඩක් ස්තුතියි ඇත්තටම කතා කරාට. දැන් අද නිමාඩු දවස හන්දා ඔයාට කුෂන්ටයි කතා කරන්න කිව්වෙත් මම. මේ ඔය සෙන්ස් ඉතින් මේ ළමයින්ටත් ඉතින් කියන්න තියෙන ඔයාලට මොකක් හරි උදව්වක් ඕන නම් සෙන්සේ අපේ කන්ටැක්ට් නම්බර් දෙන්න. ඒක අවුලක් නැහැ. උදව් කරන්න ඔයාලා දැන් අර නිකන් ක්ලාස් එක බලලා යන්න ආපු කට්ටියක් ඉන්නවනේ. ඒ වුණාට ඔයාලා හිතන්න ඔයාලගේ අනාගතයේ ඉරණම වෙනස් කරන්න පුළුවන් තැනක්. මොකද සෙන්සේත් එක්ක ඕන පෞද්ගලික දෙයක් කතා කරන්න පුළුවන්. මොකද සෙන්සේ කියන්නේ මේ මානුෂීය හදවතක් තියෙන කෙනෙක්. අර මුදලට මෙයා වෙච්ච අර මේ එහෙම කෙනෙක් නෙමෙයි. මොකද මේ ඔය 25000ට සෙන්සේ කරන කැපකිරීම ඇත්තමයි වෙන කවුරුත් කරන්නේ නැහැ. එතන කියන්නේ තියෙන්නේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න මගෙන් අහන්න දැන් උත්තර දෙන්න. ප්‍රශ්නයක් නෑ වගේ නේ සෙන්සි කට්ටිය. ප්‍රශ්නයක් තියෙද කාට හරි අහන්න? නෑ වගේ නේ සෙන්සි කට්ටියට ප්‍රශ්නයක්. නිමේෂ් පාඩම් කරපු විදිය කවුරු හරි අහලා තිබුණා. පාඩම් කරපු විදිය. පාඩම් කරපු විදිය කියන්නේ මේ මම චැප්ටර් 4 පාඩම් කරේ ක්‍රම කිහිපයකට. එකක් තමයි සාමාන්‍යයෙන් පළවෙනි චැප්ටර් එක මම පාඩම් කරේ කාට හරි කියලා දෙන විදියට. මොකද ඒකේ තියරි ටික එච්චරම මට සාමාන්‍යයෙන් ලොකු දෙයක් තිබෙන්නේ නැහැ. 3 පාඩම් කරේ මම සාමාන්‍යයෙන් කියන්නේ මේ 3 පාඩම් කරේ නම් සාමාන්‍යයෙන් ටිකක් මං පාඩම් කරලා ඒක මම මතකේ ලිව්වා. හැබැයි 4 වෙනි චැප්ටර් එක මම පාඩම් කරන්න අරගත්තේ ඒක මං කරේ ඉස්සෙල්ලාම දැන් 4 වෙනි චැප්ටර් එක මම කියෙව්වා. ඊට පස්සේ මම මේ කියවලා කරේ ඒකේ තියෙන දාල අදහස ඔලුවට අරගෙන සාමාන්‍යයෙන් ඒක දැන් අපිට තියෙන ජැපනීස් කොටසේ මගේ ඔලුවට යන වචන ටිකක් තියෙනවනේ සෙන්සේ. ඒ ටික මම සිංහලෙන් ඔලුවේ තියාගත්තා. සිංහලෙන් ඔලුවේ තියාගෙන අමාරු ටික මම ජැපනීස් වලින් පාඩම් කරලා ආයෙ මම 4 වෙනි චැප්ටර් එක සෙන්සේ මේ ළමයි විශ්වාස කරයිද දන්නේ නැහැ. 3 පාර ඒ චැප්ටර් එක මම මතකෙන් ලිව්වා.
අන්තිමට කොහොම හරි මගේ 4 වෙනි chapter එකට තිබ්බා 90 ගණන්ද කොහෙද මට තිබ්බ කොහොම හරි මගේ ප්‍රශ්න 25න් ප්‍රශ්න එකක් හරි දෙයක් හරි මට වැරදිලා තිබ්බේ. ඒ chapter එක මං පාඩම් කරේ එහෙම. ඊට පස්සේ දෙවෙනි chapter එක මං පාඩම් කරේ අපේ සෙමි කියන්නේ මේ ඇත්තමකොත් දෙවෙනි chapter එකේ තියෙන පරාසෙ වැඩි. හැබැයි මට දෙවෙනි chapter එකට 100%ම තියෙන. ඔය දැන් ගොඩක් අය කියනවා දෙවෙනි chapter එක අමාරුයි. එහෙම කියලා. ඒක අමාරු නෑ. ඔයාලට සෙන්ස් දෙන පොයින්ට් ටික හොඳට පාඩම් කරන්න. ඔයාලට එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එක දැක්ක ගමන් මට නම් ඇත්තමයි සෙන්ස් එකේ මූණයි කටහඬයි ඔක්කොම දක්වන අන්තිමට අර අපිට සෙන්ස් දෙන මේ රිවිෂන් වීඩියෝ එකයි ඒ මේ පේපර් ටිකයි අන්තිම සතියේ මම ඇහුවා නිකන් මන්තරේ වගේ ඇවිදිනකොට අර මට කයාගේ අර සෙන්ස් කියලා දේ ඔළුව වටේ නිකන් කැරකෙනවා වගේ අන්තිමට ඒ ටික මම අහලා එක්සෑම් එකට ගිහින් මම දෙවෙනි chapter එකත් ගොඩ දාගත්තා. ඔයාලා දෙවෙනි chapter එක දැක්කට බය වෙන්න එපා. මොකද ඒකේ තියෙන පොයින්ට් ටික පාඩම් කරන්න. 1-3 chapter එකේ ලොකු දෙයක් නෑ. ඒක සාමාන්‍යයෙන් ඔයාලා පාඩම් කරලා ඔළුවේ තියාගන්න නිර්වචන ටික පාඩම් කරන්න 3 වෙනි chapter එකේ තියෙන ටික පාඩම් කරලා 4 වෙනි chapter එකට පොඩ්ඩක් මේ බර දීලා පාඩම් කරන්න. මොකද මම පාඩම් කරපු විදිය මට සෙට් වුණා. මොකද ඒ chapter එකේ තියෙන ප්‍රශ්න සංකීර්ණ වුණත් අර අපේ සෙන්ස් දෙන නෝට් එකත් එක්කලා පාඩම් කරලා මගේ මෙතඩ් එකට මම පාඩම් කරපු හින්දා මම ගොඩ ගියා. ඔන්නක තමයි සෙන්ස් මම කරේ. ඔව්. එහෙම අර එක එක්කෙනාගේ එක්කෙනාට ක්‍රම වෙනස් වෙනවා. කොහොමද පළවෙනි පාඩම් අරගෙන තුන්වෙනි පාඩමට වගේ යනකොට තමයි හරි ට්‍රැක් එකට වැටෙන්නේ. හන්ද පළවෙනි පාඩම දැනට ඔය මම කරා යන විදිහට ලියා ගන්න. එතකොට හරි. ඇත්තට ගොඩක් ස්තුතියි අනික මේ දෙයට දැන් මෙයාලා එක්සෑම් මේ දැන් සෙන්ස් අපිට එක්සෑම් එකට ගියාම කියන්නේ ඉස්සෙල්ලාම මේ 4 වෙනි chapter එකෙන් පටන් ගන්න එකනේ. ඒක ඔයාලා ඒ විදිහට මේ කරන්න ළමයි නැත්තම් ඔයාලට මේ ටයිම් එක මදි වෙනවා. මොකද මම කරේත් ඉස්සෙල්ලාම අපේ දැන් මේ සෙන්ස් කියන පීරියඩ් එක ඒ විදිහටම කරන්න. මොකද 7 වෙනි chapter එක එහෙම කරලා අන්තිමට කොහොම හරි ඔයාලට ගානට එක්සෑම් එක ෆිනිෂ් කරගන්නත් පුළුවන්. ඔව් ළමයි හතරවෙනි පාඩමට පැය භාගයක් ගියා බය වෙන්න එපා කියලා තමයි මම ඔය යවන්නේ. ඉතුරු පාඩම් ඔව් ඒක පැය තමයි භාග සෙන්ස්. වැඩිත් එක්ක. මොකද අර හතරවෙනි මේ පාඩම සෙන්සට මේ මතක සෙන්සි අර මම මේ නම කියන්නේ අර එදා මාත් එක්ක හිටපු ළමයාට මේ ප්‍රශ්න ඔව් ගානක් තියෙනකොට ඔටෝ වැරදි අයින් වෙලා ඔව් ඔව් ඒ ළමයාට මේ කරගන්න බැරි වුණා. එහෙම බැරි වෙන අර පෙලක් කට්ටිය ඉන්න පොඩි පොඩි පඬිතකම් කරන යන පඬිතකම් නොකර මම ගොඩාක් මේක හොඳට අධ්‍යයනය කරලා කියන්නේ. ඒක නිසා මේ විදිහට කරොත් ඔයාලට ඉක්මනට කර හැකි තියා ලැන්ග්වේජ් පේපර් එක පැය කාලෙන් කරපු ළමයි ඉන්නවා. ඉතින් සෙන්ස මේ මම විනාඩි 16න් කරලා ලැබුණේ පේපර් එක. ඒකනේ. ඒ වගේ මහ දෙයක් නැහැ ලැන්ග්වේජ් පේපර් එකට ඒක කියන්නේ chapter සෙන්ස 4 තමයි. දැන් මම එතනට ගිහිල්ලා මම මේ පොත බලනකොට මේ කියාගිව එක්සෑම් කොහොම හරි ඉංග්‍රීසි කරපු මේ ළමයි මේ පුදුම වෙනවා මගේ නෝට් එක දැක්කම. එයාලා අහනවා මෙච්චර හොඳ නෝට් එකක් ඔයා කොහොමද හදාගත්තේ කියලා. ඊට පස්සේ කොහොම හරි මේ මම එක්සෑම් ඒ කියන්නේ මම ලැන්ග්වේජ් එක ඒක ගිය දවස් දෙකේ කොහොම හරි මම මේ ළමයි කිහිප දෙනෙක් සෙන්ස් එකේ මේ කන්ටැක්ට් නම්බර් එකත් මගේ ඉල්ලගත්ත නෝට් එක දැකලා. ඒක තමයි අර පිළිවෙලට අපි අර ඉස්සෙල්ලාම නෝට් එකේනේ ළමයි ආසාවක් එන්නේ. ඒකයි මම කියන්නේ නෝට් එකේ විදිහට පිළිවෙලට ලියා ගන්න. නෝට් එක ලියලා සිංහලෙන් ඔළුවට අවබෝධ කරගෙන දන්නේ නැති වචන පාඩම් කරගෙන ආපහු අර හිරගෙන ලියපු එක කියවන්නේ. ඒ කියවගෙන යනකොට යම් අදහසක් ඔළුවට එනවනම් ඒ ඇති. විභාගේ පාස් වෙන්නේ හොඳටම ඇති. ඕක අපිට තව ඉස්සරහට ප්‍රශ්න කරද්දි ප්‍රශ්න ගොඩක් කරගෙන යනකොට අන්න ඕගොල්ලන්ගේ වීක් පොයින්ට් එක ඕගොල්ලන්ට අහු වෙනවා. ඊට පස්සේ ටික පියවර කරගෙන ගියාම ඔක නොදැනුවත්ව ලබන මාසෙ ඉවර වෙනකොට ඕගොල්ලෝම පාඩම් කරලා ඉවරයි. ඒ හන්දා ඒ සිස්ටම් එකට අපි හැමෝම පාඩම් කරගෙන යමු. දැන් නිමේෂ්ටත් දැන් අද යන්න තියෙනව නේද වැඩට 2:11 අද සෙන්ස මට නිවාඩු දවස. අදයි හෙටයි නිවාඩු සෙන්ස මොකද මට මේ ෂිෆ්ට් එක තියෙන සෙන්ස හරි ෂෝක්. මේ ෂිෆ්ට් එකක් තියෙන මට දවස් දෙකක් වැඩ කරලා එක දවසක් නිවාඩුයි. දවස් 3ක් වැඩ කරලා දවස් දෙකක් නිවාඩු. ඔක්කොම ඉතින් සෙන්ස එකෙන් හම්බුනේ. ඔක්කොම සෙන්ස ඉඳදී හම්බුනේ. මෙහෙම ෂිෆ්ට් එකක් ලංකාවේ නෑ සෙන්ස. නෑ ගොඩක් සතුටුයි එහෙම කතා කරන එකටත් මේ
ළමයිට තව මොනවා හරි ප්‍රශ්න තියෙනම් අද අහන්න ප්‍රශ්න නැතුව ප්‍රශ්න වෙන වෙලාවක තියෙනම් හරි කමන්නේ මට දාන්න. ඕන වෙලාවක මේගොල්ලන්ගේ contact number පවා දෙන්න. හිමීට වැඩ ටික ඔයගොල්ලෝ කරගෙන යන්න. එහෙනම් මම අදට ක්ලාස් නතර කරනවා. ගොඩක් ස්තුතියි නිමේෂ් කතා කළාට. හරි සෙන්සේ හොඳයි හෙට උදේ 9ට ඔයාලත් ක්ලාස් එක ළමයි පටන් හොඳ ගමු. ප්ලෑන් කරගන්න ළමයි. හරි ළමයි. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරනවා. හෙට උදේ 9ට ක්ලාස් පටන් ගන්නවා. මම මේ දවස් ටිකේ මේ මුල් දවස් 5 මේ දවස් 5න් පළවෙනි පාඩම ඉවරයි. ඒවා මම පොඩි වෙලාවල් අරගෙන කරන්නේ. ඔයගොල්ලෝ හරි ට්‍රැක් එකේ ටික වැටෙන්න ඕන නිසා නෝට් එක ඒතකොට ගොඩ ගහෙන්නේ නැති නිසා ඒතර අද උගන්වපු ටික අද පාඩම් කරගන්න. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරනවා ළමයි. ඔස්සක ගම දෙස්තා. どうもありがとうございました。